තමන්ගේ නුවණින් තමන්ගේ ප්‍රඥාවෙන් සාක්ෂාත් කරගෙන මේ ලෝකේ පරලෝකයේ ගැන දේශනා කරන මුනිවරු ලෝකේ නැහැ කියලා හිතනවා. කෝ ඒ කියන අපාය තවම පරීක්ෂණ වලින් ඔප්පුන්නේ නැහනේ. කෝ තවම විද්‍යාඥයෝ හොයාගෙන නැහනේ. කෝ තවම අන්වීක්ෂයකට අහු වෙලා නැහනේ. කැමරාවල සටහන් කළා නැහනේ. ඒ කියන්නේ යාගේ හැඟීම තමයි යමක් සත්‍ය නම් ඒක මිනිස්සුන්ට ඉන්ද්‍රිය ගෝචර වෙන්න ඕන. විද්‍යාවෙන් ඔප්පු වෙන්න ඕන කියලා එයා හැම වෙලාවෙම කියනවා. හැබැයි එයාගේ හැඟීමක් නැහැ ඉන්ද්‍රියෙන් තොරව. ඒ කියන්නේ මේ සාමාන්‍ය ප්‍රകൃති දැක්මෙන් ඇසීමෙන් තොරව නලයකින් උපකාරයකින් උපකරණයකින් විද්‍යාගාර පරීක්ෂණයකින් නිගමන නිරීක්ෂණ පරීක්ෂණ ඒ වගේ තොරව කෙනෙකුට ප්‍රඥාවෙන් ලෝකේ දකින්න පුළුවන් කියලා එයා විශ්වාස කරන්නේ. අද එහෙම බලනකොට ලෝකේ බෞද්ධරයක් ඒ කියන්නේ ඔක්කොම වගේ මිත්‍යා දෘෂ්ටි. විද්‍යාවෙන් කිව්වොත් සුද්ධෝ කිව්වොත් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩියා කියනකොට පිළිගන්නේ. බුදු සමිඳු පහළ වෙනකොට පියුම් පිට වැඩියා කියනකොට පිළිගන්නේ නැහැ. කුසේ දරුවා ඉද්දින් අම්මා කුස අත ගාලා දරුවා දකින්නවා කුසේ ඉද්දින් කියලා කියනකොට පිළිගන්නේ. කෙනෙක්ගේ හිතක් කෙනෙකුට බලන්න පුළුවන් කියලා පිළිගන්නේ. දිව්‍ය ලෝකයක් අපායක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනකොට පිළිගන්නේ. මිනිස්සු බය කරනවලු භූත කතා කියනවලු පෙරේත කතා කියනවලු. පිළිගන්නේ අම්මු මිත්‍යා දෘෂ්ටිකයි. ඒතර මේක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා දකින්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨිය තිබ්බොත්.